ඔබ අදහන දෙවියන් වහන්සේ, මේ මුළු විශ්වය මවා පාලනය කරන දෙවියන් වහන්සේ, එදා සිංහයන්ගේ කටවල් පිය වූ දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා. ආමේන්. ඒ දෙවියන් වහන්සේ ඔබව ගලවනවාමයි. ඒ දෙවියන් වහන්සේ ඔබව මේකෙන් නිදහස් කරනවාමයි. ඒ දෙවියන් වහන්සේ ඔබව මේ උගුලෙන් එළියට ගන්නවාමයි. ඔබව විනාශ වෙන්න උන්වහන්සේ දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අලුත් දවසක්, අලුත් ආරම්භයක්. අද දවසෙත් පියාණන් වහන්සේගේ වචනය අරගෙන ආවා. අපි බලමු ස්වාමින් වහන්සේ අද දවසේ කුමක්ද කතා කරන්න කියලා. හැම ගෞරවයක්ම, හැම ප්‍රශංසාවක්ම, හැම මහිමයක්ම උන්වහන්සේට පමණක්මයි. ආමේන්. ඉතින් අපි ජීවත් වෙන්නේ උන්වහන්සේගේ වචනයෙන්. උන්වහන්සේගේ වචනේ ජීවනයක්, එය බලයක්. ඉතින් ඒ වචනේ තුල අපේ ජීවිතයට ආශිර්වාදයක් සහ අපේ ජීවිතයට ශක්තියක් ලැබෙනවා. ඉතින් අපි බලමු දෙවියන් වහන්සේගේ වචනේ අද දවසේ උන්වහන්සේ අපට කතා කරන්නේ කුමක්ද කියලා. මම තෝරගත්තේ දානියෙල් පොතේ. දානියෙල් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 22 සහ 23. අපි මේ වචනේ කියවලම අපි බලමු මේකේ තියෙන ගැඹුර කුමක්ද කියලා. දානියෙල් 6:22 වෙනි පදේ මම කියවනවා. ඒ ස්ථානයේ සඳහන් වෙනවා, මාගේ දෙවියන් වහන්සේ තමන්ගේ දූතයා එවා සිංහයන් මට අනතුරු නොකරන හැටියට උන්ගේ කටවල් පිය වූ සේක. මක් නිසාද උන්වහන්සේ ඉදිරියෙහි මා තුල නිදොස්කම තිබුණේය. ඇරත් රජුරුවනි, ඔබ ඉදිරියේද මම කිසි වරදක් නොකළෙමි කීවේය. ආමේන්. හලෙලුයා. ඉතින් මේ ස්ථානයේ තුල දානියෙල් රජතුමාට කතා කරන පිළිතුරක් තමයි මේ ස්ථානයේ සඳහන් වෙලා තියෙන්නේ. අපි දන්නවා දානියෙල්ව සිංහ කූඩුවට දමනවා. ඉතින් රජතුමා දන්නවා දානියෙල් කියන්නේ, දානියෙල් තුල උතුම් ආත්මයක් තිබුණ බවත්, දානියෙල් සමග දෙවියන් වහන්සේ සිටි බවත් රජතුමා දැනගෙන සිටියා. නමුත් නීතියට අනුව දැමිය යුතු ආකාරයේ පනතක් අරගෙන ඇවිල්ලා ඉතින් මේ රජතුමා ළඟ සිටපු අමාත්‍යවරු, දිසාපතිවරු බොහොම කූර උපක්‍රමයක් කල්පනා කරලා කොහොම හරි දානියෙල්ව සිංහ කූඩුවට දැම්මා, මරලා දාන බලාපොරොත්තු වී. ඉතින් අපි දන්නවා මේ ස්ථානයේදී දානියෙල්ව දෙවියන් වහන්සේ විසින් බේරුවා. දැන් මෙන්න මේ කතාව තුල ඊටාම ගැඹුරු පණිවිඩයක් ඔබේ ජීවිතයට, මගේ ජීවිතයට දෙවියන් වහන්සේ කතා කරනවා. දානියෙල්ට සිටපු දෙවියන් වහන්සේ අදටත් ජීවමානව ඔබ සමග සිටිනවා. ආමේන්. දැන් බලන්න, දානියෙල්ට මේ සිංහ කූඩුවට දාන්න තිබුණු වරද මොකද්ද? දානියෙල් යෙරුසලම දෙස බලාගෙන දවසට දණින් ඉඳ 3 වතාවක් යාඥා කිරීම. යාඥා කිරීම, ඒ දෙවියන් වහන්සේට කන්න ලව් කිරීම, මේ දිසාපතිවරු, මේ අමාත්‍යවරු වරදක් විදිහට ඒක වැරදි විදිහට, එමත් නැතිනම් වැරදි නීතියක් විදිහට ඒක හදලා දානියෙල්ව මරලා දාන්න කරපු කූටු උපක්‍රමයක්. හැබැයි මේ කූටු උපක්‍රමයේ තුල දෙවියන් වහන්සේ දානියෙල් සමග සිටියා. රජතුමා විස්මපත් වන විදිහට, මිනිස්සුયો විස්මපත් වන විදිහට දෙවියන් වහන්සේ දානියෙල්ව ගැලෙව්වා. දැන් මොහොතක් සිතන්න. අපි ඒ දානියෙල් ඔබ සහ මම කියලා හිතමු. මිනිස්සුયો විසින් අපිව මෙවැනි විදිහටම, මෙවැනි ආකාරයටම සමහර විට ඔබ නිදොස් වෙන්න පුළුවන්, ඔබ නිර්දෝෂ වෙන්න පුළුවන්, ඔබ අවංක වෙන්න පුළුවන්. නමුත් වැරදි දේවල් සොයමින්, වැරදි කියලා ඔප්පු කරමින් ඔබව ඊටමත් කූර විදිහට මෙවැනි පවුරක් තුල ඔබව සිර කරන්න පුළුවන්. ඒ පවුර තුල ඔබ අද වැටි සිටින්නට පුළුවන්. සමහර විට ඔබ දකින්නේ අර එදා දානියෙල් දැකපු අර දත් පෙන්නගෙන
අර ලේ උරාගෙන බොන්න, ඉරාගෙන කණ්ඩ උත්සාහ කරමින් ඉන්න සිංහියෝ වැනි මිනිස්සුયો වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ප්‍රශ්නේ ඒ තරමට ගැඹුරු වෙලා තියෙන්න පුළුවන්. ඔබට පේන්නේ කිසිම මේකෙන් ගොඩ ඒමක් නැහැ. මෙතන මම හිර වෙලා ඉන්නේ කියන්න පුළුවන්. මෙවැනි විදිහට ඔබගේ සිතුවිලි මේ මොහොතේ ගමන් කරමින් ඉන්න වාතාවරණයක ඔබ සිටින්නට පුළුවන්. ඉතින් දානියෙල්ට බියක්වත් සැකයක්වත් නොතිබෙන්න ඇති. දානියෙල්ට තියෙන්න ඇත්තේ නිර්භීතකමක්. ඒ මන්ද දෙවියන් වහන්සේ දානියෙල් සමග සිටි බව දානියෙල්ට විශ්වාසය තියෙන්නේ නැති. දානියෙල් දකින්න ඇති ඒ සිංහයන්ගේ ඇස්, ඒ සිංහයන්ගේ කලබලකාරීත්වය, ඒ සිංහයන් උත්සාහ කරන හැටි. නමුත් ඔවුන්ගේ කටවල් දෙවියන් වහන්සේ පියවුවා කියනවා. හල්ලෙලුයා. දානියෙල් ඒ ප්‍රශ්නය ඇතුළෙදිම, දානියෙල් ඒ අමාරුකම ඇතුළෙදිම දානියෙල් අත්විඳා දේව මහිමය. හල්ලෙලුයා. මං ඔබට අද කියන්න යන්නේ, ඔබත් මෙවැනිම විදිහට මිනිස්යෝ විසින් ඔබව හිර කරලා තියෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඒක විශාල ආර්ථික ප්‍රශ්නික, විශාල ණය බරක ඔබ හිර වෙලා ඉන්න පුළුවන්. ඔබට මේකෙන් ගොඩේමක් නැහැ. වටේටම පවුරු බැඳිලා. මේකෙන් ගොඩේමක් නොමැතිව ඔබට ඔබගේ ජීවිතයේ දැන් අවසන් කියන තැන ඔබට හිතන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් දරුණු රෝගයකට අවතීර්ණ වෙලා, එහෙම නැතිනම් සාතන් ඔබව දමලා ඔබ වේ ස්ථානෙන් ගොඩේමක් නැහැ. දැන් මේ මගේ අවසානය කියලා ඔබ සිතන්නට පුළුවන්. ඒ වගේම වෙන යම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක පවුල තුල හටගත්තු ගින්නක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් දරුවෙකුගේ ජීවිතය තුල අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇබ්බැහිකමක ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. ඔබේ ජීවිතේ කුමන හෝ වේදනාකාරී, කුමන හෝ පීඩාකාරී, කුමන හෝ ඔබට එළියට එන්න බැරි, ඔබ ඉතාමත් අමාරු ගැඹුරු වලකට දැන් වැටිලා ඉන්න පුළුවන්. ඔබට පේන්නේ අර සිංහයෝ වගේ ඔබව මරාගෙන කණ්ඩ උත්සාහ කරන, ඒ වගේම ඔබට ගොඩේමක් නැති වටේටම වට කරපු පවුරු වැනි ස්ථානයක ඔබ හිර වෙලා දැන් ඔබට එළියට එන්න බෑ කියන හැඟීම ඔබගේ මනස තුළ ක්‍රියා කරන්න පුළුවන්. නමුත් මේ මොහොතේ මම ඔබට කියනවා, දානියෙල්ට සිටපු දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා කියලා. ආමේන්. හලෙලුයා. විශ්වාසය අතහැර ගන්න එපා. මොහොතකටවත් විශ්වාසය අතහැර ගන්න එපා. ඔබ ඉන්න තැන ඔබ දනින් වැටි යාඥා කරන්න පටන් ගන්න. ඔබ දවසට 3 වතාවක් දානියෙල් යාඥා කරපු කෙනෙක්. දානියෙල් සමග තිබුණ උතුම් ආත්මය. දානියෙල් දෙවියන් වහන්සේ සමගම සිටියා. දානියෙල්ව දෙවියන් වහන්සේ ඒ පීඩාව එන තැන අතහැරියේ නැහැ. ඔබගේ පීඩාවේදී කවදාවත් දෙවියන් වහන්සේ ඔබව දාලා අතහැරලා යන්නේ නැහැ. ඔබ මේ මොහොතේ තනි වෙලා සිටින්න පුළුවන්. ඔබ ළඟ සිටපු අය ඔබ අතහැරලා යන්න පුළුවන්. ඔබත් සමග ගිවිසුම් ගහගත්තු අය, පොරොන්දු දුන්න අය මේ මොහොතේ ඔබව අතහැරලා යන්න පුළුවන්. නමුත් ඔබ තනි වෙලා මේ ප්‍රශ්නයට මුහුණ දෙන කෙනෙක් වෙන්නට පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ ඔබව අතහැරියන්නේ නැහැ. දානියෙල් තනි වුණා ඒ වෙලාවේ. සිංහ කූඩුව මැද්දේ දානියෙල් තනි වුණා. අද ඔබ තනි වෙලා තියෙන්න පුළුවන් මේ ගැඹුරු අමාරු ප්‍රශ්නය තුල. සාතන් ඔබව හිර කරලා තියෙන්න පුළුවන්. සාතන් ඔබව තනි කරලා තියෙන්න පුළුවන්. හැබැයි විශ්වාස කරන්න, දෙවියන් වහන්සේ, ඔබ අදහන දෙවියන් වහන්සේ, මේ මුළු විශ්වයම පාලනය කරන දෙවියන් වහන්සේ, එදා සිංහයන්ගේ කටවල් පිය වූ දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා. ආමේන්. ඒ දෙවියන් වහන්සේ ඔබව ගලවනවාමයි. ඒ දෙවියන් වහන්සේ ඔබව මේකෙන් නිදහස් කරනවාමයි. ඒ දෙවියන් වහන්සේ ඔබව මේ උගුලෙන් එළියට ගන්නවාමයි. ඔබව විනාශ වෙන්න උන්වහන්සේ දෙන්නේ නැහැ. ඔබව විනාශ කරන්න මිනිස්සු උත්සාහ කරන්න පුළුවන්. ස්වභාවික විපත් ඇවිල්ලා ඔබව උත්සාහ කරන්න පුළුවන්. දරුණු රෝග වලින් ඔබව විනාශ කරන්න යක්ෂයා ඔබට උපක්‍රම දාන්න පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේගේ බලය සහ ස්වාමින් වහන්සේගේ තියෙන රැකවරණය මත ඔබට කිසිදු ආකාරයේ කිසිදු ඒ බලපෑමක් ඇති නොවන පිණිස උන්වහන්සේ ඔබව ගලවනවාමයි. හලෙලුයා. එදා සිංහගේ මුඛයෙන් ගලවපු දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා. ඒ භයංකර භයානක ස්ථානයක ඔබ මේ මොහොතේ වැටි සිටියත් දෙවියන් වහන්සේ ඔබව ඒ භයංකරත්වයෙන් ගලවනවා. දානියෙල් ස්ථානයට වැටුණා. ඒ ස්ථානයට වැටුණා. ඒ වැටිච්ච තැන තමයි දේව මහිමය අත්විඳේ.
ඔබ දැන් මේ ප්‍රශ්නය තුල වැටිලා ඉවර වෙන්න පුළුවන්. ඔබ වැටෙන්න පුළුවන් මේ ප්‍රශ්නයේ මැද්දට. ඔබව දාන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නය තුල ඔබ දේව මහිමියත් විඳින්න යනවා. හලෙලුයා. ඒක හෙට නෙමෙයි. ඒක අද මේ මොහොතේම ඒ දේව මහිමිය ඔබ අත්විඳින්න යනවා. මේ මොහොතේ ඔබ විශ්වාස කරන දෙවියන් වහන්සේගේ ආත්මය, ඒ ආනුභාවය ඔබ සමග ක්‍රියා කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා මේ වචනේ ඔබේ ජීවිතයට ජීවනයක් කොට ඒක ලබා ගන්න, ඒක ආමෙන් කියලා ඔබ අත්විඳින්න. ඒ දානියෙල් බේරගත්තු දෙවියන් වහන්සේ අද මේ ප්‍රශ්نين ඔබ බේරන්න යනවා. මේ අමාරුකමින් ඔබව ගලවන්න යනවා. මේ විනාශකාරී ඔබව දාලා තියෙන මේ විශාල උගුලෙන් ඔබ එළියට ගන්න යනවා. හලෙලුයා. දෙවියන් වහන්සේට මහිමය වේවා. ඒ නිසා ඔබ කිසිම විටක අහකට බලන්න යන්න එපා. ඉවත බලන්න යන්න එපා. දානියෙල් තිගැස්සුනේ නැහැ. දානියෙල් තුල නිර්භීතකමක් තිබ්බා. ඒ නිර්භීතකමේ ආත්මය තිබ්බා. ඔබ තුල අද ශුද්ධාත්මයන්න් වහන්සේ ඉන්නවා. ඔබ මේවට මුහුණ දෙන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ සමගයි. ඒ නිසා මේ ලෝකේ කිසි කෙනෙකුට නැති වරප්‍රසාදයක් ඔබ තුල තියෙනවා. ඔබ තනිව මේකට සටන් කරන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ සමග සිටිනවා. ඒ නිසා ඔබ තුල තියෙන කඩුව ඔබ පාවිච්චි කරන්න. ඔබ වචනය පාවිච්චි කරමින් ඔබ මේකෙන් එළියට එනවා කියලා ඔබ ප්‍රකාශ කරන්න. දෙවියන් වහන්සේගේ නාමය, යේසුස් වහන්සේගේ නාමය ප්‍රකාශ කරලා ඔබ මේ වචනේ ප්‍රකාශ කරන්න. දෙවියන් වහන්සේගේ දූතයා එවලා එදා දානියෙල්ගේ දැස් ඉදිරිපිට පෙන්නුවා. සිංහයන්ගේ මුඛවල් පියෙව්වා. එහෙනම් අද දෙවියන් වහන්සේගේ දූතයා එවලා මේ ප්‍රශ්නේ වහලා දානවා. ඒ ඔබට විරුද්ධව තියෙන සාක්ෂි පුච්චලා දානවා. ඔබට විරුද්ධව තියෙන ඒ ලොට දුක් ඔබෙන් ඉවත් කරලා ඒවා මරලා දානවා. ඒ ශාපය කඩලා දානවා. දෙවියන් වහන්සේ ඔබව මේකෙන් නැගිටවන්න යනවා. දෙවියන් වහන්සේ ඔබව මේකෙන් නැගිටවලා ඒක සාක්ෂිය බවට පත් වෙන්න යනවා. එදා ඒ දිසාපතිවරු, ඒ අමාත්‍යවරුන්ට පුදුම හිතෙන්න ඇති නේද? ඔවුන්ට පුදුම හිතෙන්න ඇති නේද? කොහොමද දානියෙල් මේ සිංහ ගුහාවෙන් එළියට ආවේ? කිසිදු ආකාරයේ කිසිදු බලපෑමක් නැතුව. හලෙලුයා. ඒ දෙවියන් වහන්සේ අද ඔබ සමග සිටිනවා. ඔබ මේ ප්‍රශ්නයෙන් එළියට එද්දි මිනිස්සු පුදුම වෙන්න යනවා. ඒ මන්ද ඔබ හදාහන ਸਰව බලධාරී දෙවියන් වහන්සේ ඔබ තියලා තියෙන ස්ථානීය දකිද්දි. ආමේන්. හලෙලුයා. මම විශ්වාස කරනවා මේ වචනය තුල ඔබ ශක්තිමත් වුණා කියලා. එහෙනම් කිසිම විටක දෙවියන් වහන්සේගෙන් ඉවතට ඔබේ ඇස් ගන්න එපා. දෙවියන් වහන්සේටම යාඥා කරන්න. උන්වහන්සේටම කන්න ලව් කරන්න. දනින් හිඳ කන්න ලව් කරන්න. දන ගහගෙන කන්න ලව් කරන්න. උන්වහන්සේ ඔබව ගලවනවාමයි. ඔබට ඒ ජයග්‍රහණය දෙනවාමයි. ඒ මන්ද දානියෙල්ට සිටපු දෙවියන් වහන්සේ, ඊශ්‍රායලේ දෙවියන් වහන්සේ, ආබ්‍රහම්, මීෂාක්, යාකොබ්ගේ දෙවියන් වහන්සේ, මරණය පාතාලය පරාජය කර මලවුන්ගෙන් උත්ථාන වූ දෙවියන් වහන්සේ ඔබ සමගමයි. ආමේන්. හලෙලුයා. ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා. God bless you.